ඉතින් වෙනද වගේම SL Tech Academy වෙතට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ICC Wi-Fi කැමරා කොහොමද ICC app එකට පහසුවෙන් කනෙක්ට් කරන්න කියලා. ඉතින් මේකට ඉස්සරළම අපි ICC app එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕන. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. හරි අපි ඉස්සෙල්ලාම අපේ ෆෝන් එකට ICC app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මගේ Android ෆෝන් එකක් තියෙන නිසා මම මගේ Play Store එකට යනවා. අට Apple ෆෝන් එකක් තියෙනවා App Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහට මගේ Play Store app එකට යනවා. මගේ යට මේ search bar එකෙන් මම search කරනවා ICC කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පළවෙනියෙන් එනවා ICC app එක. ඊට පස්සේ මෙතන තියෙන installing කියන එක දෙනවා. හරි මේ විදිහට මගේ app එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මම මෙතනදී මේක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් agree දෙන්න කියලා එනවා agree දෙන්න. ඔයාලට ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී යටම තියෙන ඔයාලට දීලා තියෙන ඔප්ෂන් එකක් Facebook එකකින් log වෙන්නත් පුළුවන් Gmail එකකින් log වෙන්නත් පුළුවන් කියලා. මෙතනදී අපි උඩ Gmail එක දී ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතන යට තියෙන Gmail icon එකෙන් යනවා නම් ඔයා Gmail icon එක touch කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail එක පෙන්නනවා. මම මෙතනදී මගේ Gmail එකෙන් මම යනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් කෙලින්ම Gmail එක ඇතුළටම ගිහිල්ලා කෙලින්ම රෙජිස්ටර් වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතනදී පළවෙනිම තියෙනවා will using the app කියලා. මේ app පළවෙනි එක දෙන්න. ඊට පස්සේ මෙතනින් මේ පළවෙනි එක දෙන්න ලෝ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ icon ආව කියලා ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපේ register interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාගේ කැමරා එකට කරන්ට් එක දීලා ඔයා කැමරා එක හයි කරන්න. හයි කරලා තප්පර 5ක් 10ක් වගේ ඉඳලා ඔයාට මේ app එකේදී මේ උඩ පේන්න තියෙනවා ධන ලකුණක්. මෙන්න මෙතන මේ ධන ලකුණු දෙක පාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා add device කියලා තියෙනවා. මම මේ add device කියන එක එක පාරක් ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා කනෙක්ට් කරපු කැමරා එක ඔයාලට මෙතනදී යටින් බලා ගන්න පුළුවන්. මම මේ කැමරා එක මෙන්න මේ විදිහට ටච් කරනවා. කැමරා එක ටච් කරපු ගමන් ඔයාලට කෙලින්ම මෙතන කියන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක මේ රවුටර් එක සිලෙක්ට් කරලා ඔයාගේ පාස්වර්ඩ් එක දෙන්න කියලා. මම මේ විදිහට මගේ රවුටරේ පාස්වර්ඩ් එක දෙනවා. මම මේ විදිහට මගේ රවුටරේ පාස්වර්ඩ් එක දීලා මම ඕකේ දෙනවා. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් කැමරා එකයි ෆෝන් එකයි කනෙක්ට් වෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාගේ කැමරා එකට නේම් එකක් දෙන්න එනවා. මම මෙතනදී නේම් එකක් දෙන්නේ නැහැ device 1 කියලා දාලා complete දෙනවා. මෙතනින් ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාගේ කැමරා එක මේ විදිහට app එකට කනෙක්ට් වෙලා තියෙනවා. මම මෙතනදී මේ වීඩියෝ එක ප්ලේ කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාට වගේ කැමරා එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම වැඩි කතාවක් නැතුව මේකේ ඔප්ෂන් ටික කියාගෙන යන්න. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් PT set කියලා තියෙනවා. PT set කියන එකෙන් වෙන්නේ අපිට කැමරා එක කැමති පැත්තකට හරවලා කරලා බලන්න පුළුවන්. මෙතන light and alarm කියලා තියෙන එකෙන් වෙන්නේ අපිට alarm එක කැමති වෙලාවකට on කරගන්න පුළුවන්. ඒ වගේම තමයි light එක ඔටෝ දුන්නොත් රෑ වෙද්දින් කවුරු හරි කෙනෙක් එදින් ඔන්න වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඔන්න දුන්නොත් ඔන්ම තමයි, off දුන්නොත් offම තමයි. ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් motion track කියලා තියෙනවා. motion track කියන එකෙන් වෙන්නේ කවුරු හරි කෙනෙක් කැමරා එක ඉස්සරහින් ගියොත් ඔටෝ කැරකෙන විදිහට හදා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ recording කියලා තියෙනවා. මේ recording කියන එකට අපි හරි මම මේ recording කියන එකට ගියා. මගේ මෙතන no SD card කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මම මේ කැමරා එකට දැනට SD card එකක් මේකට දාලා නැහැ. ඔයා කැමරා එක හයි කරද්දී chip එකක් දැම්මනම් SD card එකක් දැම්මනම් මේ වෙනකොට ඔයාගේ recording මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනදී message කියලා තියෙනවා. මේකට යන් මේකෙදි වෙන්නේ ඔයාගේ කැමරා එක ඉස්සරහට කවුරු හරි කෙනෙක් આવොත් ෆොටෝස් වෙදලා එන message මේකට තමයි එන්නේ. හරි ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මෙතන උඩ mic එකක් වගේ icon එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ කැමරා එක ඉස්සරහින් නැත් එක අපිට කතා කිරීමේ හැකියාවක් තියෙනවා.
ඒ වගේම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් අයිකන් එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ කැමරා එක ඉස්සරහා කතා කරන දේවල් අපිට අපේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ කැමරා අයිකන් එකක් තියෙනවා. මෙතන මේකෙදි වෙන්නේ අපි ලයිව් බලන්නේදී මොකක් හරි සිදුවීමක් වෙනවා නම් අපිට ලයිව් රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී එතන මෙහා පැත්තේ තියෙන මේ කැමරා වගේ අයිකන් එකෙන් ඒකෙන් වෙන්නේ කැමරා එක අපි ලයිව් ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේ පැත්තේ තියෙන එකෙන් වෙන්නේ මේ UHD කියන එකෙන් වෙන්නේ අපිට quality එක වෙනස් කරගන්න පුළුවන්. අපිට quality එක වැඩි කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ තමයි මේකේ ඔප්ෂන් තියෙන්නේ. මම මේකේ එකපාරක් බැක් කරනවා මුලට. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් තියෙනවා notify කියලා. මේ notify කියන එකෙන් වෙන්නේ අපි මේක on කරලා මම දැනට තියෙන්නේ. මේක on කරලා තියදී කැමරා එක ඉස්සරහට කවුරු හරි කෙනෙක් આવොත් ෆොටෝ එකක් වෙදලා එන විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මේ කැමරා එකේ මේ ඇප් එකේ තියෙන ඔප්ෂන් තියෙන්නේ. ඉතින් මේ ICC ඇප් එකේ ඉස්සරහට එන අප්ඩේට් සහ අලුතෙන් එන ෆීචර්ස් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් අපිව subscribe කරලා පහත තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයා ගාවටම අපේ වීඩියෝස් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.